ඉතින් සියලු දෙනාම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා උසස් පෙළ විභාගේ ලියලා දැනට ඔයා high studies කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ අයට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයා දන්න ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන මේ වෙද්දී ඩිග්‍රීස් ඩිප්ලෝ HND වලට ඇප්ලයි කරන්න මේ වෙලාවේදී ගැසට් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට www.swea.ac.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට ඕන කෝස් එක තෝරා ගන්නවා. ඔයා මෙතන ඉංග්‍රීසි කෝස් ඉංග්‍රීසි HND එකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතනින් විස්තර බලා ගන්න පුළුවන්. ඔයා ඇග්‍රිකල්චර් කෝස් එක කරනවා නම් ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. මැනේජ්මන්ට් එක කරනවා නම් මේ ක්ලික් කරන්න ඕනේ. ඒතර accounting පැත්තේ යන්න accounting degree කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට ගිහිල්ලා ඒකේ අදාළ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන මේ HND කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට මේ විදිහට ගිහලා මේ ක්ලික් කරන්න පුළුවන්. දැන් මම මෙතනදී එක්සැම්පල් එකක් පෙන්නන්න ඔයාලට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කෝස් එකට ඇප්ලයි කරන්න කොහොමද කියලා. මුලින්ම බලනවා ඇප්ලයි කරන්න කලින් මේ විදිහට ගිහලා විස්තර ටික කියවලා බලනවා. ඒ කියන්නේ ඒ ලෙවල් වලට මෙතන ඉල්ලා දෙන ක්වොලිෆිකේෂන් එක ඔයාලා කම්ප්ලීට් කරලා දිනවද කියලා බලන්න ඕනේ. මෙතෙන්ට ගියාම පේනවා The Higher National Diploma in Information Technology program at the Sri Lankan Institute and SLIAT was developed and commencement in the year. ඒ කියන්නේ මේ HND course එක 2000 අවුරුද්දෙන් තමයි මේ වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ කියලා තියෙන විස්තර ටික. ඉතින් මේ course එක අවුරුදු දෙකමාරයි. ඒ කියන්නේ අවුරුදු දෙකක් මේ ඩිග්‍රී එකට ඩිප්ලෝමා එකට අදාළ ඇකඩමික් පැත්ත කවර් කරලා ඉතුරු මාස 6 ට්‍රේනින් කරලා පදින එක තමයි මේ දෙකමාරයි කියලා කියන්නේ. ඉතින් මෙතනින් ඔයාලට පේනවා මෙතන තියෙනවා conducted ටෙට් කියන තැන ගියපම පේනවා මේ වෙලාවේදී HND IT එකට තියෙන්නේ HND IT එක පවත්වන ස්ටිකර් ටික මේ විදිහට දාලා තියෙනවා. පේනවා ඉංග්‍රීසි රෝඩ් අම්පාර කියන එක මෙතන කෝස් එකක් තියෙනවා. ඒක අම්පාරේ තියෙන කෝස් එක කෝස් එක. ඒ ආශ්‍රිත වෙන ළමයිට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බදුල්ල අයියව දෙහිවල ශාඛාවේ. ඊට පස්සේ තව වෙනවා ජැෆ්නා. මේක ලංකාවේ ගත්තොත් හැම ඩිස්ට්‍රික්කම ඒකම වෙනවා. ඒක කැන්ඩි වල තියෙනවා. කෑගල්ලේ තියෙනවා. කුරුණෑගල තියෙනවා. ලබුදුව කියන ලොකේෂන් එකේ තියෙනවා. නයි වල තියෙනවා. රත්නපුරේ ළමයිට රත්නපුරේ ටවුන් එකේ තියෙනවා. යාවත්ත ටොල්පිටිය. මේ විදිහට සෑම ඩිස්ට්‍රික්කයකම පොදුවේ මේ ඩිප්ලෝමා හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මේකට අවශ්‍ය කරන ක්වොලිෆිකේෂන් මොනවද කියලා. මෙතන තියෙනවා එන්ට්‍රි ප්‍රොෆයිල් එක. එතන ගියාම පෙන්නන මෙතන school levels with GCA level qualification in mathematics, bioscience or commerce and art streams. ඒ කියන්නේ මේක ආර්ට් වේවා සයන්ස් වේවා මැත්ස් වේවා ඕනම සබ්ජෙක්ට් එකක් කරලා දින ප්‍රොෆයිල් හදාලා තියෙන ළමයින්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. අනිවාර්යෙන් S3ක් තියෙන්න ඕනේ. එක සබ්ජෙක්ට් එකක් හරි ෆේල් වුණොත් එහෙනම් මේකට ඇප්ලයි කරන්න බෑ. ඒක අනුව හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මෙතන O level වලට ගත්තොත් O level වලට අහනවා English and Mathematics for ordinary pass. ඒ කියන්නේ ඉංග්‍රීසි වලටයි ගණිතයටයි අනිවාර්යෙන් S පාස් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ සාමාන්‍ය සාමර්ථ්‍යයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මේක පළවෙනි පාර කරලා පළවෙනි පාර ෆේල් වුණා කියලා හිතන්නකො. පළවෙනි පාර ෆේල් වුණ ළමයිට දෙවෙනි පාර ලියලා එක්සෑම් තිබ්බොත් ඒත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මේ ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරාට අමතරව තව තියෙනවා මෙතන තෝරාගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ මේකට සිලෙක්ෂන් ටෙක්ස්ට් එකක් තියෙනවා. මේ ක්වොලිෆිකේෂන් එක විතරක් තිබ්බට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම මේ විදිහට සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ.
මේකට දෙන්නේ IQ ටෙස්ට් එකක් දෙන්නේ. එන්න සාමාන්‍ය දැනීම ඇතුළු IQ ගණන් හදන සාමාන්‍ය පැය දෙක පේපර් පැයෙන් කරන්න වගේ දෙන්නේ IQ ටෙස්ට්. අහන් ඒ වගේ පේපර් එකක් දෙන්නේ. මතක තියාගන්න ඕනේ එක්සෑම් එක තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම්මයි. ඒතකොට මේක ෆුල් ටයිම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ මේ දැන් සිලෙක්ෂන් ටෙස්ට් එක ලිව්වා කියන්නකෝ ඒක එක්සෑම් එක පාස් වෙලා ඒ ලකුණු ප්‍රමාණය තියෙනවා නම් ඒතර ඔයා මේ උඩ කියන ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ කෝස් එක ෆ්‍රී අවුරුදු දෙකමාරම හදාගන්න පුළුවන්. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා ඉන්නවා දැන් මේක ජොබ් එකක් ස්ථිරව කරන ගමන් ඊට අමතරව ක්වොලිෆිකේෂන් එක හදාගන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට කරන්න පුළුවන් මේක පාර්ට් ටයිම්. එතකොට සෙමෙස්ටර් එකකට 12000ක් අය කරනවා. per semester 12000යි. එතකොට සෙමෙස්ටර් එකක් ගත්තොත් සෙමෙස්ටර් හතරක් තියෙනවා නේද 12000 වදා 48000ක් වගේ යන්නේ අවුරුදු දෙකමාර. පාර්ට් ටයිම් කරනවා. එක්සෑම් එක පාස් වෙලා විතර කියන ක්වොලිෆිකේෂන් ටික කම්ප්ලීට් කරලා ඇතුළට යනවා නම් අනිවාර්යෙන් යාළුවා ෆ්‍රී නොමිලේම කරන්න පුළුවන්. කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඊට අමතරව ෆුල් ටයිම් කරන කට්ටිය ඉන්නවනේ. ෆුල් ටයිම් කරන කට්ටියට මාස 6ක ට්‍රේනින් එකක් දෙනවා. නමුත් මෙතන පාර්ට් ටයිම් කරන කට්ටිය ඉන්නවනේ. පාර්ට් ටයිම් සම්බන්ධ වෙන කට්ටිය යාට ට්‍රේනින් එක තියෙන්නේ නැහැ. ට්‍රේනින් එක නැතුව යාට අවුරුදු 3ක් ඉන්න ඕනේ. ඒක කම්ප්ලීට් කරගන්න. අපි බලමු මේ කෝස් එක කරපුවාම තියෙන එක්සෙප්ෂන්ස් මොනවද කියලා. එන්න මේකෙන් තියෙන වාසි මොනවද? බෙනිෆිට් මොනවද? එතකොට මෙතනින් කියන්නේ මේක නිදහස් කිරීම කරනවා. ඒ කියන්නේ ඔයාලා මේ HND කරලා টপ අප් ඩිග්‍රියක් කරනවා නම් ඒකට එක්සෙම්පෂන් ගන්න පුළුවන්. නිදහස් වීම. Exemptions from the other academic professional program. ඒ කියන්නේ මේ විවිධ කැම්පස් වලින් නිදහස් වීම දෙනවා මේ ඩිග්‍රී HND කම්ප්ලීට් කරලා පස්සේ. මේ තියෙන BSc in Software Engineering and Information Technology, Open University. 2 year exemption from the University of Morocco BIT program. ඔයා මේක කම්ප්ලීට් කරපු ගමන් ඔයාලට පුළුවන් මොරටුව BIT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තුන්වෙනි අවුරුද්ද නම් කිරීම සම්බන්ධ වෙලා අන්තිම අවුරුද්ද කම්ප්ලීට් කරගන්න පුළුවන්. টপ අප් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ B engineer in University of Vocational Technology. ඒක නෝ දන්නවා ටෙක් එකක් තියෙනවා යුනිවෝ ටෙක් කියලා එකක් තියෙනවා. ඒ ඩිග්‍රියට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් මේක කරලා පස්සේ. ඒකෙත් අවුරුදු දෙකක් එක්සෙම්ප්ෂන් ගන්න පුළුවන්. 2 year exemption for the BSc Software Engineering Birmingham City University of UK. يعني UK වල දන්නවා Birmingham City කියලා කැම්පස් එකක් තියෙනවා IT වල ප්‍රසිද්ධ software engineering පැත්තට. ඒකේ අවුරුදු පළවෙනි අවුරුද්දේ එක්සෙම්පෂන් ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි අවුරුද්දේ ඉඳන් තුන දෙක කම්ප්ලීට් කරගන්න පුළුවන්. අන්තිම අවුරුද්ද සම්බන්ධයෙන්. ඒක තමයි මේකේ තියෙන exemptions. ඊට පස්සේ HND එක හා අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් ජොබ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කෙලින්ම මාස්ටර් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න. අපි බලමු මෙතන important information for beginners to select the program. After completion 2 year academic program, you will be placed of software development. මෙතන software development පැත්තේ අවුරුදු දෙකක exemption ගන්න පුළුවන්. ඒතර මේක තියෙන වාසිය තමයි මේ HND එක කම්ප්ලීට් කරපු ගමන් ඔයාලට ජොබ් එකට ඉන්ටර්න්ෂිප් එකක් යන හදලා දෙන මාස 6ක. එතනින් පස්සේ එතන දක්ෂතාවයක් වොත් ඔයාලගේ ස්කිල් එක ඉම්ප්‍රූව් කරලා එතනදී හොඳ එක්ස්පර්ට් කෙනෙක් වුණොත් අනිවාර්යෙන් එතරම් පර්මනන්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ඊළඟට. මේ විදිහට සයිට් එකට ගිහලා ගහනවා apply.
chat.ac.lk කියන එක ගන්නවා. online app apply Slack මේ විදිහට තියෙනවා easy online registrations කියලා. ඒක කරපුවම ඔයාලා වෙනවා දෙන how to apply කියලා මෙතන විස්තර දීලා තියෙනවා. And the applying process the HND program of Slack should be done via apply.slack.ac.lk. මෙන්න මේ link එකට click කරපුවම ඔයාලට මේ page එකට log වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන category 1 2 කියලා දෙකක් තියෙනවා. දැන් Slack academic program selected student based on ISO මේ ISO අනුව තමයි තෝරගන්න කියලා තියෙනවා මෙතන. එතකොට HNDA, HNDBA, HNDF, HNDE, HNDVSC, HNDD. ඒ කියන්නේ මෙතන accounting කියන ඩිග්‍රී එක මේක තෝරගන්න ISO එක අනුව. එතකොට HND business administration කියන එක එහෙමයි. business finance කියන එකත් එහෙමයි. HND English කියන එකත් එහෙමයි. ඒ ටික අනිවාර්යෙන් තෝරගන්නේ ඔයාලගේ ISO එක අනුව. එතකොට දැන් අපි ඉස්සරහ කතා කරපු IT ඩිග්‍රී එක තියෙනවා. ඒකෙදි තියෙනවා Slack academic program select student based on defining marking stream. එතන මේ තෝරගන්න කියන්නේ අර එක IQ ටෙස්ට් එකක් තියෙනවා කියලා කිව්වේ ඒක තමයි මෙතන මේ කියන්නේ. HNDIT, HNDM, HNDBM, HNDTH. මේ HND English කියන එකත් එහෙමයි. HND Information Technology කියන එකත් එහෙමයි. Management කියන එකත් එහෙමයි. ඊට පස්සේ Project Management කියන කෝස් එකකටත් එහෙමයි. ඊට පස්සේ HNDTH, HND Tourism and Hospital Management කියන මෙන්න මේ ටිකට අනිවාර්යෙන් selection test එකක් තියෙනවා. අර අනිත් කාර්ය කතා කරපු අනිත් ටික තියෙන්නේ ISO එක අනුව. මෙතන HND කියන්නේ HND සිවිල් ඉංජිනේරින්గ్ කියන තමයි මෙතන HND කියන්නේ. මෙතන HND කියන්නේ HND in English කියන්නේ. මෙතන මේ ටිකට විතරයි සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙන්නේ. ඔයාලා ඕන නම් මෙතන ගැසට් නෝටිස් කියන එකට ගිහිල්ලා ඔයාලා මේ විස්තරේ සිංහලෙන් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් මෙතන ගැසට් නෝටිස් ඉංග්‍රීසි කියන එකට ගිහිල්ලා මෙතන විස්තර ටික බලන්න පුළුවන්. දැන් මේ විදිහට apply online කියන එක ක්ලික් කරපුවම ඔයාලට පේනවා මෙතනින් login your account කියලා පෙන්නනවා. ඔයා මේ විදිහට මේක රෙජිස්ටර් වෙලා තියෙනවා නම් තමයි මෙතන login password එකයි nick number එක දීලා ඉතින් login ඕනේ. එහෙම නැත්නම් අලුතෙන් join වෙන කෙනෙක් නම් create new account කියන එකට මේ විදිහට යනවා. ගිහිල්ලා ඔයාලට මෙතනින් Gmail එකක් දෙන්න ඕනේ. ඔයාගේ වැඩ කරන Gmail එක. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ID number එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයාලට phone number එක මෙතන දෙන්න ඕනේ. මෙතනදී ඔයා strong password එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ 1 2 3 4 5 කියලා මේ විදිහට ගහන්න නැතුව මේ විදිහට ඉංග්‍රීසි අකුරු තියෙන letter number තොර letter number ඊට පස්සේ symbols කලවම් කරලා මේ විදිහට password එකක් ගන්නවා. මම මේ විදිහට example එකක් කරලා පෙන්නන්නම්. මේ විදිහට ගන්නවා Q2 W1 ඊට පස්සේ simple ගන්නවා. මෙතන එක අකුරක් කැපිලා ගියොත් අනිත් ඒවා simple ඒ විදිහට කලවම් stress කරන password එකක් තමයි දෙන්න ඕනේ. දැන් මම මෙතන Q2 එක W එක ඊට පස්සේ simple E ගන්නවා E3 R4 ඊට පස්සේ at ගන්නවා. at එක 1 hash එක 2 ඊට පස්සේ dollar එක 3 percentage එක 4 මේ විදිහට password එකක් ගන්නවා කලවම් කරලා. ඊට පස්සේ මේක ගන්නවා මේක copy කරලා මෙතනින් paste කරන්න ඕනේ.
දැන් අය හොඳට චෙක් කරලා බලන්න ඕනේ මෙතන ඊමේල් එක හරියද? වැඩ කරන Gmail එක අද තියෙන්නේ. එතකොට ID නම්බර එක හරියද? ඒකත් වැඩ කරනවද? ෆෝන් නම්බරෙත් වැඩ කරන එකද කියලා බලලා මේ විදිහට රෙජිස්ටර් එක චෙක් කරනවා. එතකොට වෙනවා මගේ පෙන් සික් වෙනවා නික් already exit කියලා. ඒ කියන්නේ මම මේකේ දැනටමත් රෙජිස්ටර් වෙලා ඉවරයි. ඒකයි ඒ විදිහට දෙන්නේ නැත්තේ. දැන් මම මේක ඔයාලට කරලා පෙන්නන්න තමයි මේ විදිහට දුන්නේ. දැන් මම ලොගින් හිය කෙනෙක් ගිහිල්ලා පේනවා මම දුන්න මේ විදිහට ID නම්බර එකයි අර දුන්න පාස්වර්ඩ් එකයි තියෙනවා. දැන් මම මේක ලොගින් වුණා අපි වෙනම පේජ් එකකට මේ විදිහට අරන් යනවා. මෙතනදී හන්නේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න ඕනේ ආකාරය. ඔයා හිතන්නකෝ දැන් ෆුල් ටයිම් තෝරගත්තා නම් එතකොට මෙතන ටික් කරන්න ඕනේ ෆුල් ටයිම් කියන එක. ඔයා පාර්ට් ටයිම් කරන්න බරපතල නම් මේ විදිහට පාර්ට් ටයිම් ටික් කරන්න ඕනේ. මම එක්සැම්පල් එකක් විදිහට ෆුල් ටයිම් කියන එක මේ විදිහට දෙනවා. ඊට පස්සේ ඔයාගේ GCSE A level examination මෙතන A level stream කියන්නේ ඔයා මොකද්ද A level කරපු stream එක. ආර්ට්ස්ද නැත්නම් මැත්ස්ද සයන්ස්ද ඒ ටික මෙතන දෙනවා. දැන් මම මෙතන ඇකඩමික් ඉයර් එක දානවා. ඒක තමයි A level වල ICT වර්ක්ස් යන්නේ. 2020. 2020 දවර මගේ රිසල්ට් ෂීට් එකේ ඉන්ඩෙක්ස් නම්බර එක මෙතනින් දාන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මේ තරු ලකුණු දාලා තියෙන ටික ස්පෙෂල් ළමයි. අනිවාර්යෙන් මේ ටික කම්ප්ලීට් කරන්න ඕන හරියටම. මෙතන අහනවා ඔයාගේ A level කොමන් ටෙස්ට් මාක්ස් අහනවා මෙතන. මේක 40කට වැඩියෙන් තිබ්බොත් තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන් එහෙම එකක් තියෙනවා. දැන් මම 43 තියෙනවා මම මෙතන ඇප්ලයි කරනවා. ඊපස්සේ A level general English A level general English grade A level ට කීයද කියලා මෙතනින් දානවා. W ගණන් W S එක ගන්න මෙන්න S කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයා උසස් පෙළට පෙනී ඉතින් අද රිසල්ට් එකේ තියෙනවා Z score කියලා එකක්. ඒක මෙතනින් දෙනවා 0.7329 තමයි Z score එක. මම ඒක මේ විදිහට දීලා මෙහෙම සිලෙක්ට් කරපුවම පේනවා මෙතනින් කොළ පාටින් ටික් එකක් වැඩලා තියෙනවා. ඒ කියන්නේ මම දැන්ට මෙතන දීලා තියෙන ඉන්ෆර්මේෂන් ටික හරි කියලා මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ එයා ඒ level වලට මොනවද කිරුවේ සබ්ජෙක්ට් ටික හැමදේම මම මෙතනින් දානවා මං කරේ මෙතන හිස්ටරි මං කරා ඉතිහාසය කියන එක හිස්ටරි તો මෙතනින් ටික් කරන්න ඕන ඔයා හිස්ටරි වල ගත්තේ A එකක්ද B එකක්ද ඒ රිසල්ට් එක මෙතනින් දාන්න ඕනේ ඊට පස්සේ මම දෙවෙනියට කරේ බුද්දිස්ට් සිවිලයිසේෂන් කියන එක කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය ඒකට තිබ්බේ A එකක්ද B එකක්ද කියලා මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ ඊට පස්සේ මම තුන්වෙනියට තෝරාගත්ත සබ්ජෙක්ට් එක තමයි ජපනීස් ජපනීස් වලට තිබ්බ රිසල්ට් එක මෙතනින් දානවා ඒක ඊට පස්සේ මෙතනින් අහනවා ස්පෙෂල් විශේෂ කරලා අහනවා set for the exam ඉන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන එක්සෑම් එක පළවෙනි පාරමද මේ රිසල්ට් එක ගත්තේ O level වලට දාලා නැත්නම් දෙපාරක් කරලා ගත්තා නම් මේ විදිහට several years කියලා ක්ලික් කරන්න ඕනේ. ඒතර පළවෙනි පාර 2015 ලිව්වා කියලා හිතන්නකො. ඒතර 16 තමයි දෙවෙනි පාර කම්ප්ලීට් කරගත්තේ ඒක. W තිබිලා C කරගත්තේ දෙවෙනි පාර. ඒතකොට මෙතෙන් ටික් කරනවා several years කියන එක. ඊට පස්සේ මෙතන EA එක අහනවා. මෙතන ගහනවා දෙවෙනි පාර හිතන්නකො මැත්ස් වලට B එක ගත්ත කියලා පළවෙනි පාර තිබ්බට W එක. එහෙනම් මෙතන දාන්න ඕනේ දෙවෙනි පාර ගත්ත රිසල්ට් ෂීට් එක. මම මෙතන දෙවෙනි පාර ගත්ත ඉඳන් මේ 2016 කියන එක මේ විදිහට ටික් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ දාන්න ඕන ඉන්ඩෙක්ස් නම්බර් කියන එක. ඊට පස්සේ මැත්ස් වලට ගත්තේ B එකක්ද A එකක්ද C එකක්ද කියලා අහනවා මම. ඊට පස්සේ දෙවෙනියට අහනවා ඔයා ඉංග්‍රීසි ඉතින් කොහේ අවුරුද්දද? ඒ කියන්නේ පළවෙනි පාරම කම්ප්ලීට් කරා නම් 15 කියන විදිහට දානවා. මම දෙවෙනි පාර කම්ප්ලීට් කරපු නිසා 16 කියලා දානවා. මෙතන ඉන්ඩෙක්ස් නම්බර් කියනකොට ඔයාගේ අංකේ පැහැදිලිව දෙන්න ඕනේ. හරි අංකෙ මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ඉංග්‍රීසි වල ගත්ත ග්‍රේඩ් එක ආවම මෙතන. ඊට පස්සේ
ඔයාගේ ඉංග්‍රීසි ලිටරචර් කරලා තියෙනවා නම් ඔයා මෙතන එකට දාලා රිසල්ට් එක දාන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. කරලා තියෙන කට්ටිය ඉන්නෝනේ. ඒ කට්ටිය දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන IT වලට ගත්තේ කොයි අවුරුද්ද IT පාස් වුනේ. නැත්නම් IT ලිව්වේ කොයි අවුරුද්ද. ඊට පස්සේ මෙතන IT වලට දාලා රිසල්ට් එක මේ විදිහට දෙනවා. ඊට පස්සේ මෙතන දානවා eligible course list එක. මෙතන තියෙනවා ඉංග්‍රීසි ආයතන ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි. ඊට පස්සේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එක තියෙනවා. ආයතන ඩිප්ලෝමා ඉන් මැනේජ්මන්ට්. ආයතන ඩිප්ලෝමා ඉන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. මේ තියෙන සිලෙක්ෂන් ටෙක්ස්ට් එක දාලා තියෙන කෝස් ටික. ඉතින් අපෝටින් ටික කරගෙන තමයි මේ විදිහට පෙන්නන්නේ. ඊට පස්සේ සිලෙක්ට් කෝස් දැන් සෙන්ට් එක දාන්න. මෙතන තියෙනවා එක කෝස් එකක් විතර අනික එක කෝස් එකක් විතර මෙතන ඇප්ලයි කරන්න ඉවර. මෙතන කෝස් 3-4කට වඩා දාන්න ඕනේ. දැන් ඉංග්‍රීසි එක නම් පාරනල් එක ඉංග්‍රීසි පාරගෙන දානවා. ඊළඟ එක තමයි ඊළඟ සබ්ජෙක්ට් එක තමයි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තෝරගන්න. ඒතකොට ඒක මෙතන සිලෙක්ට් කරනවා. ඊට පස්සේ තව එකක් දානවා වගේ මේ විදිහට කෝස් වෙනම දාන්න පුළුවන් 7-8ක් වෙන කෝස් දාන්න පුළුවන්. පළවෙනි 3-4ක් අඩුම 5ක්වත් දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා personal details. මෙතන දාන්න සිලෙක්ට් කරන්න ඕනේ. මිස්ටර් මිසස් කියන එක ඔයා දන්නවනේ ඒක කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන full name කියන එක දානවා. full name කියන්නේ ඔයාගේ වාසකමත් එක්ක සම්පූර්ණම නම් මෙතෙන් දාන්න ඕනේ. ඊට පස්සේ name with initial කියලා දාන්න. ඒ කියන්නේ දැන් මම රත්නායක විද්‍යාංශීලාගේ ජයශ්‍යාමින්ද මෙතන RMCS දසනායක කියලා කෙටි කරලා දාන්නේ. name with initial කියන එක. ඊට පස්සේ national identity card number එක මෙතනින් දානවා. ඊට පස්සේ මෙතනින් දානවා ඔයාගේ date of birth එක. ඔයාගේ ඊට පස්සේ දානවා මෙතනින් gender එක. ඊට පස්සේ මෙතනින් ඔයා දානවා ඔයාගේ වැඩ කරන Gmail number. මේ විදිහට ඔයාලා ලෑන්ඩ් නම්බර් එකක් තියෙනවනේ මෙන්න ටික කරලා ඔයාගේ ලෑන්ඩ්ලයින් එක දානවා මෙතන. ඊට පස්සේ ඔයා මේක සිලෙක්ට් කරලා ඔයාට ඔයා දැන් ඉන්න ඩිස්ට්‍රික්ට් එක මෙතනින් තෝරගන්න. ඔයා ඉන්නේ කුරුණෑගල නම් කුරුණෑගලම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට දැන් හිතනවා නම් ඔයා මේ රිසල්ට් වලින් ඔයාට අනිවාර්යෙන් එයි කියලා. ඔයා මෙතනින් රුපියල් 1000ක් පේමන්ට් එකක් කරන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් ෆී එක මේ ඇප්ලිකේෂන් එකට යන ෆී එක. ඔයා ඒක ගෙවලා මේ විදිහට දානවා. දැන් ට්‍රාන්සැක්ෂන් එකේ තියෙන නම්බර් එක මේව දානවා. නම්බර් එක තියෙන අකන් 15ක 20 විතර ඒ නම්බර් එක මෙතනින් දානවා. දාලා ඔයා ගත්ත අප්ලෝඩ් බැංක් ස්ලිප් එක තියෙනවනේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරොත් ඒක ස්ලිප් එක තියෙනවා. ඒක මෙහෙම ෆයිල් සිලෙක්ට් කරලා ඔයා දැන් මේක ඩෙස්ක්ටොප් එකේ සේව් කරලා තියෙනවා කියලා හිතන්නකෝ. ෆීචර් එකකින් තන තියෙනවා මේ විදිහට තිබ්බොත් මේව කොහොම සිලෙක්ට් කර ගන්න ඕනේ. ඊට පස්සේ දෙනවා මෙතනින් click to next view කියන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ළමයි මේ ෆිල් කරලා ඔය ඇප්ලයි කරන්නේ. ඉතින් අනික තමයි මෙතන ස්ලිප් එකේ ඉඳලා මේ විදිහට click next දුන්නාම ඊටු ටික ඔයාලා අමුතුවෙන් කියන්න ඕනේ කොහොමද ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් ටික. ඉතින් මම හිතනවා ඔයා මේකෙන් ඇප්ලයි කරන විදිහ ඒතකොට මේ කෝස් එක ගැන සම්පූර්ණ අවබෝධයක් ගත්තා කියලා. ඉතින් ඇදෙන්න මගේ YouTube channel එකත් එක්ක මම ආයේ මේ වගේ ඔයාලා දාන ඩිග්‍රී කෝස් ඒවට අදාළ ඒවා ඒතකොට ජොබ් එකකදී දවසින් දවස දාන ඒවා ගැන කිසික් කරනවා මම ඔයාලට මෙතෙන් try කරන විදිහ ඒ සියලුම විස්තර කියලා දෙනවා. ඉතින් ඇදලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක ඔයාලට බොහොම ස්තුතියි.